ඔයා මෙච්චර කල් විශ්වාස කරපු ලොකුම බොරුව මේකද? ඔයා වැඩියෙන් වැඩ කරන තරමට ඔයාගේ වටිනාකමත් වැඩි වෙනවා. අපි ගොඩක් දෙනෙක් හැදුනේ මේ විශ්වාසයත් එක්ක. හොඳ ලකුණු වැඩ ගොඩක් කරන එක. ගොඩක් ජයග්‍රහණ, ගොඩක් ප්‍රශංසා. ඉතින් අපේ මොලේ ඉගෙන ගන්නවා මම ඵලදායි නම් මම වටින කෙනෙක් කියලා. ඔව්. මහන්සි වෙලා වැඩ කරන එක හොඳ දෙයක්. දියුණු වෙන එක හොඳ දෙයක්. ඉලක්ක වලට යන එකත් හොඳ දෙයක්. ඒත් ඵලදායීතාවය කියන්නේ ඔයාගේ සම්පූර්ණ අනන්‍යතාවය නෙවෙයි. වැඩ කරනවා නම් විතරයි ඔයා වටින්නේ කියන ඔයාගේ විශ්වාසය නිහඬව ඔයාටම හානි කරනවා. මේ වැරදි විශ්වාසය නිසා විවේක ගන්න එකත් වැරද්දක් වගේ දැනෙනවා. මන්දකාමී දවසක් අසාර්ථක දවසක් වගේ දැනෙනවා. ඔයා කොච්චර දේවල් ලබා ගත්තත් කවදාවත් ඒක ප්‍රමාණවත් වගේ දැනෙන්නේ නැහැ. මොකද ඔයා දැන් සාර්ථකත්වයේ නෙවෙයි හොයන්නේ. මම ප්‍රමාණවත් කියන හැඟීමයි. වැඩ කරන්න අපහසු දවස්වලත් ඔයා වටිනවා කියන එක ඔයාට හිමින් අමතක වෙලා ගිහින් තියෙන්නේ. ඒ නිසා හැමදාම දවස ඉවර කරන්න කලින් මේ දේ කරලා බලන්න. අද මම වැඩ කොච්චරක් කරාද කියලා විතරක් අහනවා වෙනුවට අද මම මාවම බලාගත්තද? මට පුළුවන් විදියට මම වැඩ කරන්න උත්සාහ කරාද? වැඩ කරන එකට සම්බන්ධයක් නැති ඒත් මම සතුටු වුණු දෙයක් තියෙනවද? මෙහෙම හිතුවම ඔයාට හිමින් තේරුම් යයි. ඵලදායීතාවයේ ඇර ඔයාගේ ජීවිතයේ තවත් වටින දේවල් තියෙනවා කියලා. ඒ නිසා කවදාවත්ම අමතක කරන්න එපා. වැඩ කරන දවසටත් වැඩ කරන්න අපහසු දවසටත් ඔයා එක වගේ වටිනවා.